මේ තියන්නේ අපේ කුරුන්තෙල් නිස්සාරණ කර්මාන්තය. මේකෙන් කරන්නේ කුරුන්තෙල් නිෂ්පාදනය කරන එක. මේක පිහිටලා තියන්නේ ලෙව්දුවකේම ග්‍රාමයේ අපේ නිවසේමයි. දැන් මේකට අමුද්‍රව්‍ය වශයෙන් ගන්නේ මෙන්න මේ කොළ තමයි. මේවා සාමාන්‍යයෙන් කුරුන්දෙන් කපලා ගෙනල්ලා දවස් 3ක් විතර වේලෙන්න ඕනේ. ඒ කියන්නේ වැස්ස නැතුව වේලෙන්න ඕනේ මේ අවුරස්නේ. එහෙම ගෙනල්ලා දවස් 3ක් විතර කුරුන්දේ තියලා තමයි මේවා ගේන්නේ. මේවා මේ විදියට ගැට ගහලා ගේන්නේ අර ප්‍රවාහනය කරන්න අපහසු වෙනදා මේවා මෙහෙම කුරුන්දෙන් අපි ගේනකොට මේ වගේ අහුරු තමයි ගහලා ගන්නෙ. මේ වගේ අහුරු තමයි ගහලා ගන්නෙ. මේ වගේ අහුරු 10ක් තියෙනවා මේ වගේ කැටියකට. මේක මේ දකුණු පළාතේ මේ ආවට ප්‍රදේශයේ තමයි වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කුරුන්තෙල් නිෂ්පාදනය කරන එක. ඒ කියන්නේ මේ දේශගුණයත් එක්ක තමයි ඒක පිළිట్లా තින්නේ. දැන් මෙහෙම ගෙනල්ලා ඉවරලා මේ කොළහවුරු කැටි ගන්නට ගෙනල්ලා අපි ඔහම දවස් 3-4ක් තියලා තමයි මේක නිස්සාරණය කරන්න ගන්නෙ. මේකට කියන්නේ ලිපේ කියලා. මේක අපි වැඩ කරන වෙලාවට ගින්දර දාලා තමයි පටන් ගන්නෙ. මේකේ උඩ තියෙනවා බොයිලර්. ඒක තින්නේ වතුර. ඒකේ ගින්දර මේ ලිපට ගින්දර දාලා ඉවරලා ඒකේ වතුර වාෂ්ප වෙලා තමයි හුමාලේ විදියට මෙන්න මේ කොළ හට්ටියට එන්නේ. ගින්දර දානකොට අපි උදේ පාන්දර තමයි වැඩමුරේ පටන් ගන්නෙ. උදේ 4:00 5ට ඒ වගේ වෙලාවට තමයි පටන් ගන්නෙ. ගින්දර දාලා ඉවරලා සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් විතර යනකොට මේක වතුර එක මේක බොයිලර් උඩ තියෙන වතුර එක නටලා වතුර වාෂ්ප විදියට හුමාලේ විදියට මෙන්න මේ කොළ හට්ටියට එනවා. කොළ හට්ටියට ආවට පස්සේ අපි මේ විදියට මේ කොළ කැටි ලිහලා අහුරු වශයෙන් අරගෙන මේ කොළ කැටි 8ක් මේකට මේ කොළ හට්ටියට දානවා. කොළ කැටි 8ක්. ඒක දාන්නෙත් හුමාලේ එන තරමට තමයි හුමාලට තමයි ඒකේ යට බහින්නේ. මේ වගේ අහුරු 80ක් මේක ඇතුළට දානවා. ඒ දාන අතරතුරත් ගින්දර ටික ටික දාන්න ඕනේ හුමාලේ එන්න. ඒකට කියන්නේ හුමාලේ එනවයි කියලා හුමාලේ එන්න ගින්දර ටික ටික දාන්න ඕනේ. මේකේ ඒ හුමාලේ එන තරමට තමයි මේ කොළහුරු පල්ලෙහාට බහින්නේ. ඒකත් දාන්න ඕනේ. දැන් මෙතන මේ කොනකින් පටන් ගත්තට පස්සේ ඒක වටේටම තමයි ඇවිල්ලා මැදට අහුරක් තියලා ඒක වැටෙන්නේ. ඊට පස්සෙව දැන් අපි මේ කොළ ගැටි 8ක් දාලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ මේ මූඩිය තියලා ඉවරලා ඒක කඹ දෙකකින් බැඳලා මැටි වලින් සීල් කරගන්නවා අර හුමාලේ පිටට නොයන්න. ඊට පස්සේ මේකෙන් එන හුමාලේ ජල වාෂ්ප තෙල් එක්ක මේ සලංකයක් දිගේ යනවා. සලංකාඩි 120ක් තියෙනවා මේකේ. අරකට අමතරව අරක 140ක් තියෙනවා මේක 120ක් තියෙනවා. ඒ 120 දඟරයක් විදියට තමයි මේකේ තියෙන්නේ. දැන් මේක රත් වීම වළක්වා ගන්න තමයි මේ රවුන්ඩ් ටැංකිය ඇතුලේ වතුර තියෙන්නේ. වතුර තියුණාම මේ අර තෙල් වල දැන් පිච්චෙන ස්වභාවයක් තියෙනවා මේ රත් වෙනකොට. ඒ මේ පිච්චෙන ස්වභාවය අම කරන්නමයි මේකේ වතුර තියෙන්නේ. ඒ කොළ භාජනයෙන් ආවට පස්සේ හුමාලෙත් එක්ක වතුර වෙලා තෙලුයි වතුරයි එන්නේ මෙන්න මේ ස්ථානයට තමයි. මේකට අපි කියන්නේ කලෙන්චි කියලා. මේ තියෙන්නේ සුදියකඩ බටයක්. මේවත් මේ කලෙන්චිත් සුදියකඩ.
මේවා යකඩෙන් ගහන්න බෑ මේ දිරණ හින්දා. මේ දැන් පේනවා ඇති මේ කහ පාට එන්නේ මේ කුරුන් තෙල් තමයි. ඒවට කියන්නේ අපි කුලන් තෙල් කියලා. මේවා යට බහින්නේ මේවා උඩම තින්නේ මේක හැන්දක ආධාරයෙන් තමයි අපි මෙන්න මේ තුනම පිරෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ තුනම පිරුණාට පස්සේ මෙහෙම හැන්දක ආධාරයෙන් තමයි ඒ ටික ඉස්සෙල්ලා ගන්න. මේව. ඒක අරගෙන ඉවරලා බෝතලයකට දාලා තියෙනවා. මේ තුනම පිරුණාන් පස්සේ ආපහු මෙන්න මේ භාජනයේට මේ වතුර එක වැක් කරනවා. ඒකට අපි කියන්නේ ගෝඩ කියලා. මේකට ඇවිල්ලා මෙන්න මේ භාජනයේට වැක් කරනවා. ඒකට අපි කියන්නේ ගෝඩ කියලා. පැය 6ක් 7ක් විතර ගියාට පස්සේ තමයි අපිට මෙතනින් තෙල් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කරාමේ ඇරියාම තෙල් මෙතනින් ගත හැකි කෝප්පෙට. පැය 7ක් අනිවාර්යයෙන්ම යන්න ඕනේ මේක බලා ගන්න. වඩියක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තෙල් බෝතල් 4ක් 5ක් 6ක් ප්‍රමාණයක් වෙනවා. ඒ එන්නේ කොළ වල හැටියට. ඉඩම් වල හැටියට තමයි තෙල් එන්නේ. අර කොළ අපි කියනවනේ හොඳ කොළ වෙන්න ඕනේ කියලා. අන්න ඒකත් එතෙන්ද බලපානවා. දැන් වරුසාවට අහුවෙච්ච ඒවයි වැඩියේ තෙල් හිටින්නේ නැහැ. සාමාන්‍යයෙන් තෙල් බෝතල් 3ක් 2කමාර වෙන වෙලාවලුත් තියෙනවා. වරුසාවට අහු වුණාට පස්සේ මේ කොළ කුණු වෙනවා. ඊට පස්සේ තෙල් නැහැ. එහෙම වුණාම තමයි දැන් සාමාන්‍ය අපි මේ වගේ දවස්වල නම් පායන හින්දා තෙල් ප්‍රමාණය ටිකක් වැඩි. සාමාන්‍ය තෙල් බෝතල් 5කමාරක් වගේ තියෙනවා. මේ දවස්වල වහිනකොට එහෙම නන්නේ. අපි මේ වඩිය වාසලා අවසාන වෙනකොට තෙල් ඇවිල්ලා තියෙන මෙන්න මේකට මෙන්න මේ කලින්චියට අපි දැන් ඒක අරගෙන බලමු කොහොමද කියලා. අපි දැන් මේ තියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය තමයි. මේක අපි දාලා බලමු. මේ තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලය තමයි කුරුන් තෙල්. දැන් අපේ උදේ වැඩමුළුව මෙතනින් අවසන් වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ඉවර වෙලා මේක දැන් කොළහට්ටිය පහලට බෑමක් තමයි සිදු කරන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා මෙතන තියෙනවා පොඩි කරාමයක්. ඒක ඇරලා ඉන්න ඕනේ. මේකේ තියෙන වතුර ගතිය පහළ මට්ටමට ඇවිල්ලා තින්නේ. ඒක පිට වෙන්න ඉස්සෙල්ලා අපි ඒක ඇරලා ඉන්න ඕනේ. මේ තියෙන අපි නිෂ්පාදන ක්‍රියාවලියෙන් අන්තිමට ලැබුණු දේ තමයි කුරුන් තෙල්. ඒ වගේම තමයි මේ කුරුන් තෙල් මේ බෝතලය මේ දැන් ලබාගත් එක. මේක අවුරුදු 25ක් විතර පරණ කුරුන් තෙල් බෝතලයක්. මේකේ අර පැහැය වෙනස් වෙලා තින්නේ අවුරුදු ගාන ගිහිපු හින්දා. මේක කිසිම වාෂ්ප වීමක්වත් අඩුවීමක්වත් වැඩිවීමක්වත් වෙන්නේ නැහැ. ස්ථාවරව තියෙනවා හැමතිස්සෙම බෝතලේ නම් බෝතලේ විදියටම. ඒ කියන්නේ දැන් මේක අර තනිකරම තඹ පාට ගහිලා තියෙන්නේ ගොඩක්ම. මේක අර අවුරුදු ගාන ගියාට පස්සේ මෙන්න මේ පාට තියුණු මේ කුරුන් තෙල් තමයි මේ තනිකර රතු පාට වෙලා තියෙන්නේ.
මිලදී ගැනීමක් හා සම්බන්ධයෙන් අප සම්බන්ධ කරගන්න ඕන අපගේ ලිපිනය තමයි ඒ නන්දපාල ලෙව්දුව මිටියාගොඩ. දුරකථනයේ මාර්ගයෙන් සම්බන්ධ කරගන්න ඕන 0991 22 610 72 077 128 19 31.